girls, smell good කියන්නේ perfume විතරක් නෙමෙයි. full routine එකක් follow කරන්න ඕනේ. ඒක very important. අද මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද දවසටම සුවඳට ඉන්නේ. ඊට කලින් අමතක කරන්න එපා like කරන්න, subscribe කරන්න and follow me on my social media. මොන හරි questions තියෙනවා නම් අමතක කරන්න එපා comment section එකේ මගෙන් අහන්න. First, මම කතා කරන්න යන්නේ important part එක තමයි අපි හොඳ body wash එකක් use කරන්නේ. ඒකට මම recommend කරනවා මේ velvet එකයි Lux එකයි. එනකොට Lux එකට වැඩිය මම ගොඩක්ම කැමතියි මේ velvet එක. හරිම smooth skin එක soft වෙනවා, fresh feel එකක් එවනවා. අනික ඒකේ සුවඳත් long lasting. So මම මේක ගොඩක් recommend කරනවා. body wash කරාට පස්සේ මම use කරන්නම කැමතිම body lotion එක තමයි Honel එකේ body lotions. Honel එකේ products තමයි මගේ favoriteම. So අද මම කතා කරන්න යන්නේ මම එයාලගේ use කරන්නේ body lotions මොනවාද කියලා. ඉතින්ලා මම use කරා දැන් ගොඩක් කල් මේ shea butter එක. මේකත් මාරම සුවඳයි. මම හරිම කැමති මේකේ texture එක කියන ටග් ගාලා ඉක්මනට absorb කරන නිසා. So මම කැමති නෑ ගොඩක් වෙලා අර oily ගතිය වගේ වෙනවට. So ඒක හින්දා මම එයාලගේ body lotions මම මාරම කැමතියි. So ඊළඟට මම කතා කරන්න යන්නේ මේ දැන් මාස ගාන තිස්සේ මම use කරන මේ body lotion එක. මේක තමයි ඒගොල්ලන්ගේ අලුතින් දාලා තිබ්බ එක. මේක ඇවිල්ලා hyaluronic acid and pro vitamin B5. මේක ගොඩක් deep hydration එකක් දෙන. ඒ කියන්නේ මගේ skin එක ගොඩක් dry නිසා මම මේකට අමාරු වුණා. මේකත් මාරම හොඳයි. මේකේ ඇත්තටම මම ඒකේ සුවඳ ගැන කියනවා නම් ගොඩක් මේ shea butter වගේ නෙමෙයි like normal සුවඳක් වගේ තියෙන්නේ. හැබැයි මම මේකට ගොඩක්ම කැමති ඒකේ result තියෙන හින්දා ගොඩක් මම recommend කරන්නේ මේ දෙක. අනිත් ඒවා මම try කරලා නැහැ. So මේ දෙක තමයි. So ඔයාලට කැමති body lotion එක ගන්න පුළුවන් Honel එකේ. කිසිම මේවා එකක් නැහැ. හොඳ result තියෙනවා. hydration එකක් හම්බ වෙනවා. අනික texture එකත් මාරම හොඳයි. දැන් අපි යන් ඊළඟ step එක. ඊළඟ step එක තමයි අපි use කරන්න ඕනේ body mist එකක් නැත්නම් body spray එකක් නැත්නම් eau de cologne එකක්. So මම අද කතා කරන්න යන්නේ මේ Enchanter එක. මේක මාරම සුවඳයි. මම හරිම කැමතියි. මේක මාරම මේ flower වගේ ඒ වගේ fresh සුවඳක් එන්නේ මේක. ඒගොල්ලන්ගේ තව ඒවා තියෙනවා. ඒනොට මම කැමති වුණා මේකට. ඊළඟ එකට මම කතා කරන්න යන්නේ Essence එකේ body mist. මේ body mist මාරම සුවඳයි. මම ගොඩක්ම කැමති මේ Love Struck කියන එකයි. තව තියෙනවා එකක් මම මෙතන ෆොටෝ එකක් දාන්නම්. එයාලගේ body mist මාරම සුවඳයි. ඒ කියන්නේ බොඩි එකට ගෑවට පස්සේ ෆීල් වෙන්නේ මාරම ෆ්‍රෙෂ් ෆීල් එකක් එනවා. ප්ලස් ඒකේ මුකුත් පිම්පල්ස් මුකුත් ඒ වගේ දේවල් එන්නේ නැහැ. So safely ඔයාලට use කරන්න පුළුවන් මේ body mist. ඊළඟට ඔයාලට තව use කරන්න පුළුවන් ඔයාලා Love Essence එකේ නැතුව තව Janet එකේ ඔයාලට ගන්න පුළුවන් මේ Lilac mist එක. මේකත් මාරම සුවඳයි. ගොඩාක්ම සුවඳයි. ඇත්තටම අරගෙන බලන්න මාරම සුවඳයි. So මේ body mist එකෙන් අපිට වෙන්නේ අපිට full day එකේ හොඳ smell එකක් සුවඳට මුළු දවසේම ඉන්න පුළුවන්. perfume එක විතරක් නෙමෙයි අපිට අවශ්‍ය. So මේ වගේ routine එකක් follow කරොත් අපිට හොඳ result එකක්, හොඳ smell එකක්, හොඳ ලස්සන confident විදියට දවස ගත කරන්න පුළුවන්. එතකොට දවසටම සුවඳට ඉන්න මේ step ටික විතරක් නෙමෙයි. තව මං ඇඩ් කරනවා මේ ස්ටෙප් ටික. මේ hand cream එක ගැන මේ Prevance එකේ මේකත් shea butter තියෙන එක. මාරම සුවඳයි. ඔයාලා මේක hands වලට අනිවාර්යෙන් ගන්න ඕනේ. එතකොට අපේ hands හොඳට smooth වෙලා හොඳට soft වෙලා තියෙනවා. එතකොට ඒකේ තියෙන සුවඳත් එක්ක හරිම fresh feel. ඔක්කොම ස්ටෙප් කරාට පස්සේ අවදක් කරන්න එපා. ඩියෝඩරන්ට් එක අමතක කරන්න එපා. මේක හරිම ඉම්පෝටන්ට්ම පාර්ට් එකක් තමයි. දවසටම සුවඳට ඉන්න අනිවාර්යෙන් ඩියෝඩරන්ට් එකක් use avoid කරන්න. අනිවාර්යෙන්ම mouth wash එකක් use කරන්න. නැත්නම් කරාබු නැති හරි මොනා හරි ඒ වගේ හපන්න. එතකොට මේ වගේ සිටුේෂන් එකක් ඕගලන්ට වෙන්නේ නැහැ.
අද වීඩියෝ එක ඔයාලට මේ වගේ වීඩියෝස් තව බලා ගන්න like කරන්න, subscribe කරන්න and follow me on my social media. මට ඔයාලට කියන්න තියෙන්නේ smell good කියන්නේ feel good equal to confidence boost. එහෙනම් girls, stay fresh, stay confident and follow a good routine because a good routine will give you a better result. So simple routine equal to big difference. See you in the next video. Bye.